දවසක් හැමෝටම අරුණ ටෙක් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ මොබයිල් ෆෝන් එකේ තිබෙන hardware parts ගැන. බලමු මොබයිල් ෆෝන් එකේ තියෙන මොනවද? කැපැසිටර් තියෙනවා. ඊට පස්සේ රෙසිස්ටර් තියෙනවා. ට්‍රාන්සිස්ටර් තියෙනවා. IC තියෙනවා. fuse තියෙනවා. මම ඔයාලට අද එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. අපි මුලින්ම බලමු මොබයිල් ෆෝන් එකේ කැපැසිටර් එකක් කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන මොබයිල් ෆෝන් එකේ කැපැසිටර් එක. එතකොට මේ තියෙන්නේ ෆියුස් එක. ඊට පස්සේ මේ කළු පාටින් පොඩියට තියෙන රෙසිස්ටර්. ඊට පස්සේ මේ පින් තුනේ එක තමයි ට්‍රාන්සිස්ටර් කියන්නේ. මේ IC තියෙන්නේ. මේ IC. අපි දැන් බලමු මුලින්ම මොබයිල් ෆෝන් එකේ කැපැසිටර් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. එතකොට කැපැසිටර් එකකින් වෙන්නේ විදුලිය ගබඩා කරලා තියාගන්නවා. ඔයාලා දන්නවා ඇති මූලික දැනුම නම් විදුලිය ගබඩා කරලා තියාගන්නවා. කැපැසිටර් එකකින් ඊට පස්සේ එන කරන්ට් එක වෝල්ටේජ් එක ස්ථිරව තියාගන්න එක හරියට සම්බන්ධතාවය ශබ්ද සහ ප්‍රතිරෝධය අවම කිරීමටත් පුළුවන්. ඊට පස්සේ ප්‍රොසෙසරේ IC ඒවට විදුලි ප්‍රමාණය සහ හරියට සකසලා අරන් යන්නේ. එතකොට කැපැසිටර් එක මගින් තමයි. ඒතර කැපැසිටර් එක හදිස්සිය හරි පිච්චිලා හරි මොකක් හරි වෙලා තිබ්බොත් එහෙම කැපැසිටර් එක වෙන්නේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ෂෝට් එකක් තියෙනවා සමහර කැපැසිටර් එක මේ පොඩි එකක් ෂෝට් වුණොත් එහෙම කැපැසිටර් එක ෂෝට් වුණා කියන්නේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. සමහරලාට ෆෝන් තියෙනවා ඔන් වෙන්න වෙලා යනවා. ඒ කියන්නේ හරියට විදුලිය ගබඩා වෙන්නේ නැහැ කැපැසිටර් එකේ. ඔන් වෙන්න සෑහෙන වෙලාවක් යනවා ෆෝන් එක. ඊට පස්සේ බැටරියම රත් වෙන්න බලනවා. හොඳටම රත් වෙනවා. කැපැසිටර් එක ඩැමේජ් වෙලා තිබ්බොත් හොඳටම රත් වෙනවා. ওই කාරණා ටික තමයි කැපැසිටර් එකෙන් වෙන්නේ.